ඈත දුරක පිපෙනා රුවදෑසට හමු නොවෙනා කෝලනි හඬ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දෙයි. ඉතින් අන්න අපේ කතරගම ට්‍රිප් එකේ දෙවනි ව්ලොග් එක තමයි මේ රිදීගම සෆාරි. මං කිව්වනේ ඔයාලට වෙන මේ පිළිබඳව ව්ලොග් එකක් අරගෙන එනවා කියලා. මේක තමයි ඒ ව්ලොග් එක. ඉතින් මුලින්ම ඔයාලා හැමෝම ඩ්‍රීම්මාර්ට් ක්‍රියේෂන් අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් අපි යමු සෆාරි පාක් එක ඇතුළට කොහොමද කියලා බලන්න. බලන්නකො මුලින්ම අප පිළිගන්නේ කවුද ඉන්නේ කියලා ඉවර වෙලා. දැක්ක නේද හොරෙන් බලන් ඉන්න කෙනා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ පාක් එක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම එලිමහන් සෆාරි පාක් එක විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අක්කර 500කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් යොදාගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මොකද දෙහිවල සූ එක වගේ නන් නෙමේ සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපිව කොටු කරලා තමයි එයාලා බලන්න එකගෙන යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ඇතුළට ගියපුවාම අපි ටිකට් ගන්න ඕනේ. ටිකට් කවුන්ටර් එකට ගිහිල්ලා ටිකට් අපි අරගත්තා. කොහොම හරි වැඩි හිටිය එක්කෙනෙකුට ටිකට් එකක් වෙනවා රුපියල් 500 ගාණක්. අපිට ඇතුළට බලන්න යන්න පුළුවන් සෆාරි ජිප් වල වගේම සෆාරි බස් එකක් තියෙනවා. අපි ඉතින් ගත්තේ සෆාරි බස් එකේ තමයි අපි ගියේ. මොකද ජිප් එකේ යනවා නම් පොඩ්ඩක් ගාණ චුට්ටක් වැඩි. බස් එකේ නම් ගාණ අඩුයි. කොහොම හරි අපි 5 දෙනාටම 3000 ගාණක් වෙලා තිබ්බා. වැට්ටේකුත් එකතු වෙනවා කියලා ඉතින් එයාලා කියනවා. බලන්නකෝ මේ තියෙන්නේ අපි යන බස් එක. ඉතින් මේ බස් එකේ ජනෙල් වල තියෙන වීදුරු අයින් කරලා ශක්තිමත් කම්බි වලින් ඒ ජනෙල් ආවරණය කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අපිව කොටුවක් ඇතුළට දාලා අරගෙන යනවා වගේ තමයි අපිව මෙහෙම එක්කගෙන යන්නේ. ඉස්සරහට යන්කෝ අපි කොහමද යන්නේ කියලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් සෆාරි අත්දැකීම විඳ ගන්න. මේ පාක් එක ඕපන් කරන්නේ උදේ 8:00 හවස 4:00 තමයි ඒගොල්ලන්ගේ වෙලාවල් තියෙන්නේ. ඉතින් අපිට කැමති වෙලාවල් වලට මේ සෆාරි වාහන යන්නේ නැහැ. ඒක ටයිම් ටේබල් එකක් තියෙනවා යන වෙලාවල්. කොහොම හරි අපිට 2:10 වගේ කියලා කිව්වා. ඒ වුණාට ඉතින් 2:00 විතර වගේ වුණා ෂූට් වෙලාවක් ගියා. මොකද කට්ටියත් ආවම තමයි ඒගොල්ලෝ යන්නේ. මොකද සම්පූර්ණ බස් එකේ සීට් ඔක්කොම ෆුල් වෙනවම තමයි යාලා යන්නේ. මේ අපි දැන් මේ යන්නේ සිංහයෝ ඉන්න කලාපෙට. එයාලා වෙන වෙන කලාප වලට වෙන් කරලා තියෙන්නේ. කිසිම සත්වයක එකට රණ්ඩු වෙන්න එහෙම අවස්ථාවක් නැහැ. මෙයාලා ගැන දැන් මේ පුංචි විස්තරයක් කියනවා අහගෙන ඉන්නකෝ. ආසියානු අයගේ හිස ප්‍රමාණය විතරයි කේශර එන්නේ. ආසියානු අයගේ ශරීරයෙන් භාගයක් කේශර දකින්න පුළුවන්. දඩයන් කරන්න වඩා දක්ෂතාවයක් දක්වන්න සිංහ දේනුව. සිංහ දේනුව වලින් දඩය මුතුරාගෙන කැම තමයි පිටිසතුන්ට දඩයන් බවට පත් වෙන්නේ. ආහාර වශයෙන් අපි දෛනිකව පරමාර්ථය පාස්තා දුන්නා කියන පාස්තාවාදී. අත්පාදේ වල ආපමාමාට මොනවද කියනවා. ඒ පෙරතුරු දරගෙන අවශ්‍ය වෛද්‍ය පාස්තුන් ආහාර ලබා දෙන්න තමයි ශාස්ත්‍රයේ කලාපයට උදාහරණයක්. ලෝකයේ සිංහ වඳුරේ මේක තමයි මේ සතුන් වනාන්තරයේ අධික කාලයක් දඩයන් කරනකොට නියපොතුවල විස බීජ දම්පත් වෙලා නියපොතු හැලී යාමට වෙනවා. අනතුරුව දඩයන් හොයා ගැනීම නොහැකි යාම මත සිංහා විසින්ම සිංහයා මරාගෙන කැමෙන් තමයි ලෝකයේ සිංහ ගානය සීක්‍රෙන් අඩු වෙන්නේ වෙලා තියෙන්නේ. ආයු කාලේ ඉතින් යන හැම කට්ටියකටම ඒගොල්ලෝ ගයිඩ් කෙනෙක් දෙනවා. එයාලා මේ ඉන්න හැම සත්වෙක් ගැනම හොඳට විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. එයාලගේ උපතේ ඉඳලා මරණය දක්වාම කෑම බීම ඔය සියල්ලම ඒගොල්ලෝ විස්තර කරලා දෙනවා. සමහර සත්තු පිට රටවල වලින් මේ රටට ගෙනාපු අයත් ඉන්නවා. එයාලා ගැනත් විස්තරාත්මකව හැමදේම ඉතින් කියලා දෙනවා. පොඩි බබාලට එහෙම නම් ඉතින් ගොඩක් වැදගත්. ඇත්තම කිව්වොත් ඉතින් බබාලට විතරක් නෙමේ ලොකු අයටත් මේක වෙනස්ම අත්දැකීමක්. මොකද ඉතින් මෙහෙම අත්දැකීමක් මීට කලින් ලැබිලා නැහැනේ අපිට. මොකද අපේ ලංකාව තුළ මීට කලින් මේ වගේ දෙයක් නොතිබුණ නිසා ඉතින් මේක ඉතින් හොඳ අවස්ථාවක්. සත්ත්වදාන මාසික ප්‍රකාශනවා වනෝද්‍යානගත කරන සත්ත්ව පාවිච්චිස්මා දකිනවා ඉස්මාගේ පිටුසදාල් පවණක් පිටාන් තට්ටුව අවුරුදු එකමාරක් පාසා වැටෙනවා නැවත උතුම් අන්තර්ජාලයක් වර්ධනය වීමේදී මස් ආවරණයකින් වැසුණු අන්තර්ජාලයක්
ඇත්තටම මේ පාක් එකේ සත්තු ගොඩාක් නිදහසේ ඉන්නවා. හැබැයි ටිකක් රස්නේ ගතිය වැඩි. ඒ වගේම වතුරත් නැහැ. ඒගොල්ලන්ට වතුර ඒ පාක් එක පාලනය කරන අය ලබා දුන්නා වුණාට රස්නේ ගතිය නම් සත්තුන්ට ගොඩාක් බලපානවා. හරිම අවුව සැර ගතියක් තමයි තිබුණේ. මොකද මේක පිහිලා තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කෙනේ. ඉතින් ඒ පැත්තට කොහොමවත් අවුව සැරයිනේ. ඒ වගේම කියන්න ඕනේ මේ පාක් එක පාලනය වෙන්නේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අපි මේ යන හැම කලාපයකටම ඒ කියන්නේ සිංහයෝ ඉන්න එක, කොටි ඉන්න එක, අලි ඉන්න එක මේගොල්ලෝ හැමෝම වෙන් වශයෙන් කලාප වලට වෙන් කළ දෙන්නේ. ඒ වගේම එයාලට වෙන වෙනම ගේට්ටු දාලා තියෙනවා. ගේට්ටු දෙකක් දාලා තියෙනවා. ඔයාලා මුලින්ම දකින්නත් ඇති එක. ඒ ගේට්ටු දෙකම ඕපන් වුණාට පස්සේ තමයි අපිට අතුරට යන්න පුළුවන් ඉන්නේ. දැන් බලන්නකෝ මේ කවුද එන්නේ කියලා ඉස්සරහට. ඔන්න දැන් අපි යන්නේ ටයිගර්ස්ලා බලන්න. මෙයාලා නම් ඉන්නේ සීමිත ප්‍රමාණයක් වගේ. ඒනවාට සිංහයෝ නම් ගොඩාක් හිටියා. මෙයාලට ඉන්න හැමෝටම වෙන වෙනම ගුහා හදලා දීලා තියෙනවා. කැලෑවක වගේම තනිකර මේ සෆාරි පාක් එක හදලා තියෙන්නේ. ඇත්තම කැලෑවක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එයාලට නිදහසේ ඉතින් ඕන විදිහට යන්න පුළුවන්. දැන් බලන්නකෝ මෙයා යන විදිය. කොහොම හරි ඉතින් ගිහිල්ලා අවුවේ තමයි ඉන්නේ. පේනවනේ ඉතින්. ඔන්න දැන් අපි යන්නේ ඈතින් කාවද වලට පේන්නේ. අන්න එයා බලන්න තමයි යන්නේ. එයාලා ඉන්නේ වෙනම කලාපයක කියලා මම කලින්ම කිව්වනේ. බලන්නකෝ මෙයා කරන දේ කොහොමද කියලා. මම නම් ඉතින් චුට්ටක් බයත් හිතුණා. හැබැයි මෙයා හරි හීලා එක්කෙනෙක්. මෙයාව ඕන කෙනෙකුට අත ගන්න අල්ලන්න පුළුවන්. හැබැයි මේ අපිත් එක්ක මේ අපි ගිය බස් එකේ ගියේ කවුරු හරි කරපු දෙයක් නිසා මෙයා අන්තිමට තරහ වෙලා යනවා. මොකද දැන් මෙහෙම අල්ලනකොට එයාට රිද්දලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එයා කොහොම හරි තරහ වෙලා යනවා. ඔයාලා බලන්නකෝ ඉස්සරහට යන විදිහ. මං කියන්නේ දැන් කවුරු වුණත් ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේගොල්ලෝ සත්තුනේ. තරහ ගිහිල්ලා නිකන් හරි දැන් කොච්චර හීලා වුණත් යන වාහනයට හානියක් කරොත් එක පුද්ගලයෙක් කරන දෙයක් නිසා සම්පූර්ණ ඉන්න හැමෝටම තමයි ඒක අමාරුට වැටෙන්න වෙන්නේ. චූටි බබාලා එහෙම හිටියොත් ඒක ඉතින් ඇත්තටම කරන්න හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් නම් කරන්න එපා. සත්තු වුණත් එයාටත් රිදෙනවානේ. මේ අලි ඉන්න කෙනා සමහර අලින්ව වගේම ඇත්තුන්වත් දන්වල දාලා තිබුණා. එයාලා වසයි කියලා තමයි ඉතින් කියන්නේ. කොහොමද කියන්නම් ඉතින් දන්නේ නැහැ. ඉතින් එයාලා වර ළඟට එන්නේ නැහැ. ටිකක් ඈතින් තමයි ඉන්නේ. දැන් අපි මේ යන්නේ කුරුල්ලෝ ඉන්න එකට. මේකට ගියාන් පස්සේ අපිට බස් එකෙන් බැහැලා ඇවිදලා තමයි එන්න තියෙන්නේ. මේ ඉන්න කෙනා බලන්න කොච්චර හුරතල්ද කියලා හැමෝටම යත් හීලා. මෙයාට අපිට කෑම දෙන්න පුළුවන්. කෑම ගන්න පුළුවන්. රුපියල් 500 ගණක් විතර වගේ තමා කිව්වේ ඒ වෙලාවේ. ඒ වගේම කුරුල්ලන්ටත් කෑම දෙන්න අපිට ඇතුළට යන්න පුළුවන්. අපි නම් ගියේ නැහැ ඒ පාක් එක හරියට. කුරුල්ලන්ට කෑම දෙන එකත් ලොකු ගාණක් එන්නේ. කොහොම හරි රුපියල් 300ක විතර වගේ ඒ වගේ ගාණක් තමයි වෙන්නේ. ඉතින් හරිම ලස්සන ඉතින් අත්දැකීමක්. සෆාරි බස් එක කොහොම හරි පැයක විතර වගේ කාලයක් තමා යනවා කිව්මුලි පාක් එකෙම ඇවිදින්න. මේ කුරුල්ලෝ ඉන්න හරියට ආවහම අපි බස් එකෙන් බැහැලා ඒ හරිය පයින් තමයි ඇවිදලා පාක් එකෙන් එළියට එන්න ඕනේ. බලන්නකෝ මේගොල්ලෝ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. වියලි කලාපයක් වුණත් හැබැයි ඉතින් වතුර චුට්ටක් අඩු එක තමයි නරකකට කියලා තියෙන්නේ. නැත්තම් හරිම ලස්සනට ඒගොල්ලෝ ඒක මේන්ටේන් කරගෙන යනවා. අපි මේ යන්නේ පාක් එකෙන් එළියට යන්න. බලන්නකෝ මේක අර වියලි කලාපේ වුණත් ලස්සනට මල් පිපිලා ගස් එහෙම තියෙන හැටි. දැන් මේ පේන්නේ අපි යන සෆාරි බස් එකක්. ඔයාලට මේක බලපුවම හොඳටම බලා ගන්න පුළුවන් බස් එක කොයි වගේද කියලා ඉවර වෙලා. කොහොම හරි මේ යන්නේ එදා දවසේ අන්තිමට සෆාරි බස් එක. මොකද 4:00 වෙනකොට පාක් එක ක්ලෝස් කරන වෙලාව. දැන් අපි මේ පාක් එකෙන් එළියට එන්න තමයි හදන්නේ. මොකද දෝනිව 6 වෙනකොට කැම්පස් එකට දාන්න ඕනේ. අපි දැන් මේ කැම්පස් එකට යන ගම. මොකද එයා ඉන්නේ සූර්යවැව තියෙන KDU එකේ. ඒ වගේ ඉතින් වෙලාවල් හෙට මෙහෙට වෙන්න බෑනේ. හරියට වෙලාවට ඉතින් ඇතුලේ ඉන්න ඕනේ. හින්දා අපි එයාවත් කැම්පස් එකට දාලා අපිත් ගෙදරින් පිටත් වුණා. මොකද අපි ආවෙත් හයිවේ එකේම තමයි.
ඉතින් ඔන්න ඔහම තමයි අපේ කතරගම ගමන ඉවරුනේ. උදේ 4:00 ඉඳන් හවස 6 වෙනකම් අපේ දවස කියන්නේ ඉතින් මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයා ඉස්සලාම සෆාරි vlog එක බලන කෙනෙක් නම් මම ආදරෙන් මතක් කරනවා කතරගම vlog එකත් බලන්න කියලා. ඉතින් අද මාත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ දවසේ අලුත් vlog එකකින් ඉක්මනින් ඔයාලා හම්බෙන්න එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බුස්සarnයි හැමෝටම. සොඳුරු සීතලයාවේ ඔබට රංගී රහසේ උණුමේ හැංගිලා පාගමුත ආකාසේ තම්පාට හැන්දවේ හිරුපසින බේයාවේ සුළගේ අපගවටීලා තියන ගමු ළඟටම වේ හද ගැහෙන